ජාත්‍යන්තරයෙන් මුළු ලෝකයේම කම්කා කරවන අතිශය උණුසුම් පුවතක් වාර්තා වෙනවා. මැද පෙරදිග යුද ගැටුම් නැවතත් ආරම්භ කරමින් ඉරානය විසින් එක්සත් අරබ් එමිරාත්ය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හෙළ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය නැවතත් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඒ අනුව ජෝර්ඩානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් බැලිස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා. සවද කුවේට් සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින්ද ඉරානය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැද පෙරදිග කලාපයේ හදිසියේම හටගෙන ඇති මෙම දෙනි යුද්ධමය තත්ත්වය හේතුවෙන් කතාර් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යය ඔවුන්ගේ ආරක්ෂක අනතුරු ඉදිරීම් ඉහළම මට්ටම දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.